දීව රස්සාව හොඳයිද පඩි හොඳයිද අඩු එහෙම තා කියන්නේ වව් ඇත්තටම හොඳයි ඉතින් සුපිරි එන්න ඔයගොල්ලෝ ඊතලත් එක්ක ඔට්ටු වෙන නිසා ඒ අමාරුව කොල්ලොන්ට තියෙනවා. good morning මචල්ලා. අපි මේ මං හිතුවාද මේ පොඩි බ්ලොග් එකක් ගේන්න. මොකද ගොඩක් කට්ටිය ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒවට එක එක්කෙනාට උත්තර දෙන්න බෑ. මෙසේජ් දාලා තිබ්බා, කමෙන්ට් දාලා තිබ්බා. thank you. ඉතින් ඒක නිසා මම හිතුවා බ්ලොග් එකක් කරන්න. ඒ ප්‍රශ්න වලට උත්තරත් එක්කම. උදේ පාන්දර සාමාන්‍යයෙන් අපි 6ට විතර පිටත් වෙනවා. මොකද ඉරව්ව වැටෙන්න කලින් අපි කබේ ටික ගහ ගන්න ඕනේ. කබේ කියන්නේ තෙල් ටික පෙරලා ගන්න ඕන. ඒක නිසා අපි උදෙන්ම එළිය වැටෙනවත් එක්කම සාමාන්‍යයෙන් අපි පිටත් වෙනවා. මචන් තව දෙයක් තියෙනවා කියන්න. මේ කිම් කියන පාසිය කොරියාවේ විවිධ පළාත්වල විවිධ විදිහට කරනවා. ඒවවල රස ගුණ ඒ දේවලුත් වෙනස් වෙනවා කියලා කියනවා කට්ටිය. ඒ මාළි චංගප්පයක් ගනින්ගෝ. චංගප් දෙයක් ගනින්ගෝ. මෙන්න මේ කෑලි දෙක අනිවාර්යෙන් පාත් කරගන්න ඕන මචං. නැත්තම් අපිට දලවුඩින් යන්න බෑ. ඔකේ පොඩි ප්ලේට් දෙකක් යටින් ඇවිල්ලා තියෙන. පස්සේ දවසක මම ඔයාලට ඒක විස්තර කරලාම පෙන්නන්නම්. තියෙන්නේ බර වැඩිද? ඇදිලා තියෙන්නේ බර වැඩිද? පස්සේකට දාමල්. මේ සෙට් එක තමයි අපේ දැල් තියෙන කෑල්ල. මේ ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ.
ඉස්සරහින් ගහම පේනවනේ. මේකේ වෙන්නේ ඉස්සරහා පොඩි කොක්කක් තියෙනවා. ඒක අර ලනුවට ලයින් කරන ඔක්කො දෙයක් නැහැ පොඩි ටිකක් තියෙනවා. වැඩිපුර තියෙනවා. ඒක හරියට වේටින් කරලා බලන්න. දැන් යන පොඩ්ඩක් පරතරේ අඩුයි. කබේගිට ගෙනන් ගහලා ඉවරයි. වැල් ටික ඔක්කොම පෙරලලා ඉවරයි. දැන් අපි පොඩ්ඩක් ඉතින් වේලෙනකන් ඉන්න ඕන. සාමාන්‍යයෙන් 10 මාර වෙනකන් හොඳට අවුව වැටුණොත් ඉතින් 10 මාර වෙනකට පෙරලන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැහි කරුවලක් වගේ තිබ්බත් එහෙම 12 විතර වෙනකන් ඉන්න. එතකන් අපි පැත්තකට වෙලා කයියක් දාගෙන ඉන්න. මේ තියන්නේ මචෝ හැදිච්ච දැල් සෙට් එකක්. ඒවල පැල ඇවිල්ලා තියෙන ටිකක් උඩට. මේක අද පෙරළුවේ නැහැ මොකද ඊයේ බෙහෙත් එක ගහපු නිසා. මචෝ මේ සැරේ නම් කිම් එක පොඩ්ඩක් විතර සවුත් වෙලා තියෙන්නේ. කියන්නේ නම් කාලගුණය නිසා කියලා. මොකද සීතල පොඩ්ඩක් පරක් වෙලා එන සීන් එකක් තියෙන්නේ. මේ සමහරුව අහලා තිබ්බ මේ හරිය මීටර් කීයද කියලා ගැඹුර සාමාන්‍යයෙන් මීටර් 60-70ක් විතර ඇති. මොකද මේ මුහුද කියන්නේ අපේ දූපත තමයි අර පේන දූපත. ওই දූපතේ තමයි අපි ඉන්නේ. මේ දූපතත් එක්ක බලද්දි සාමාන්‍යයෙන් ඒ වටේටමනේ දාලා තියෙන්නේ මේ දැල්. ඉතින් මීටර් 60-70ක් වගේ ඇති. මේ මල්ලි මේ ගොඩක් උන් මේ මැසේජ් දා අහනවා මේ දීව රස්සාව හොඳයිද පඩි හොඳයිද අමාරුද ඒ ගැනවට මොකද කියන්න තියෙන්නේ? පඩිය නම් ඉතින් වරදක් නෑ අයියේ. පඩිය වගේම තමයි ඉතින් මේ කාලේ ඉතින් පේනවනේ ඉතින්. අර පේනවනේ කොල්ල තල්වල් උඩට වෙලා ඉතින් පේනවනේ ගෙවන ජීවිතේ. පඩිය අහන්න හිටියාට ඉතින් විඳින දුක අහන්න කවුරුවක්වත් නෑනේ ඉතින්. අනිවාර්යයෙන් ඒක තමයි ප්‍රධානම කතාව. තව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මේ දිවර සම්බන්ධව? කොල්ල දැන් ගොඩක් අහනවා මේ එක්සෑම් ලීවට කමක් නැද්ද? මේ එක්සෑම් ලියලා එන්න පුළුවන්ද? ජීවල එක්සෑම් එකේ ඉතින් ලීවට ප්‍රශ්නයක් නෑ. කදුරියකට වගේ වැටුණාට හැබැයි ඉතින් මේ වගේ කිම් රස්සාවකට වැටුණොත් නම් ඉතින් ගොඩක් අමාරුයි ඉතින්. අඩෝ එහෙම තා කියන්නේ බවුත්. මම මේ කිම් රස්සාව හොඳයි කියන්න හදලා මේ උත් ආයි මුලින් ඉඳන් ගන්නව කොයා ඉතින්. දැන් කනවනේ ඉතින්. මේ නිෂ්පාදනයේ
රැකියාවක් කරන රැල්ලක් තියෙනවා. ඔයාලට මොකද මේ ගැන කියන්න පුළුවන්? අවුලක් නැහැ වරදක් නැහැ දීවර හොඳයි. හොඳයි. කට්ටියනේ. දැන් අවුරුදු කීයද ඇවිල්ලා? දැන් 3 ඉවරයි 4 යන්නේ. කොල්ල ගොඩක් ඉන්නවා. කවුරු හරි කතා කරන්න කැමති කෙනෙක් කවුරු හරි ඉන්නා අතුස්සාල්ලා. ලක්ෂයන් කතා කරනවද? රින්ගිදට කියලා හිංසා කරනවද? අද අවසර කඩෙන් බුලත්යක් අරගෙන යනවා හෙට. ඉන්නකන් ඉඳලා ඉන්නකම් මට හිංසා කළා දැන් කියන හිංසා කරන්න. සන්දේ රන්දි මොනවාරි ගියා මේ කිම් රස්සා ගැන. ඇත්තටම හොඳයි ඉතින් සුපිරි එන්න ඔයගොල්ලෝ. ලංකාව කණ්ඩම කැමති අපි කණ්ඩම අකමැති ආහාර. බඩගිනියකෝ මොන හරි කන්න බෑ. ඉරව්වල් හොඳට වැඩිගෙන එනවා. අපේ දැල් ටිකත් නියමට වේලෙනවා. ෂේප්ද තාම නැද්ද මගේද? වෙල්ලා මදි. මේ මඩ ගෑලි පේනවා. ඔඩෝ ආයි තියෙන මඩ. කොල්ලොනේදී ඔය සඳේට දෙන්න එපා මම ෆෝන් එක. අදයි ජබොක් කරන්න යන්නේ. මේ ටයිම් වෙනකොට ඉතින් සාමාන්‍ය ගානට වේදලා තිබ්බේ. සාමාන්‍යයෙන් 10 මාර 11ට විතර ඇති. ඉරව්වත් හොඳට වැටුණාන් දැක්මන්ට වේලුණා. ඊට පස්සේ ඉතින් අපි අනිත් පැත්ත පෙරලන්න ගත්තා. ගය වෙන්න දිගන්ට වෙනවා නම් ඇති ඇති. මල්ලිය රොඩු කෑල්ලක් තියෙනවා. දීවර අමාරුයි කියන්නේ දීවර පට්ට හීතල වැඩ කරන්න තියෙනවා. අපේ එක එක දීවර රස්සාව එක එක විදිහට. අපි කරන්නේ කිම් කියන්නේ පාසියන්නේ. මේක හැදෙන්නේ හීතල කාලේ. හීතලත් එක්ක කොට්ටු වෙන නිසා ඒ අමාරුව කොල්ලොන්ට තියෙනවා. වැඩත් ඒ වගේම තමයි.
වැඩත් අමාරු. ලේසි වැඩක් කොරියාවේ නෑ මචං කොහෙවත්. බල එනවා නම් වරෙල්ලා කට්ටක් කන්න බලාගෙන. කොල්ල පේනවනේ. කොච්චර කට්ට තිබ්බත් hina වෙලා අතල්ලගේ වැඩ කරන්නේ. එහෙම පුරුදු වෙයල්ල. ආපු ගමන් එක කාලයක් එතන අපි ජොබ් එක කරන්න ඕන. තමන්ගේ ඇඟට හුරු වෙන්න. ආපු ගමන් මේ මොන මගුලක්ද කියලා දමල ගහලා යන්න හොඳ නැහැ. නම් කොල්ලනේ යන් කන්න. මේ මුගේ වෙන්නේ නැති ඔව උස්සලා ඊට පස්සේ ගුණ කම් ගුටි කන්න වෙයි. අද උදේ වැඩ ටික නම් ඉවරයි. හවස් වරුවේ දැල් ටිකක් දාන්න තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකේ නෙවෙයි ඊළඟ වීඩියෝ එක අරන් එන්න. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. next වීඩියෝ එකෙන් හම්බෙමු. bro ජය වේවා.